හයි. ඔගොල්ලෝ දැකලා තියෙනවද කවුරු හරි චිත්‍රයක් අඳිනවා, මියුසික් එකක් කරනවා, ඩාන්සින් කරනවා, ඒගොල්ලන්ගේ මනස රිලැක්ස් වෙන්න කියලා. ඒ වගේම හොස්පිටල් එකක එහෙම නැත්නම් සෙන්ටර් එකක වෙන්න පුළුවන්. ඔගොල්ලෝ දකින්නවද වැඩිහිටියන්ටත් චිත්‍ර අඳින දේවල් තියෙනවා. ඒ වගේ වෙලාවට ඔයත් හිතනවද මේක මේ පොඩි ළමයි කරන වැඩක් නේ. අයි මේක මේ වැඩිහිටියන්ට දීලා තියෙන්නේ එහෙම කියලා. ඉතින් අද මම කතා කරන්න ආවේ ආර්ට් තෙරපි ගැන. ඔකියුපේෂනල් තෙරපි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම ආර්ට් තෙරපි ගැන දකින විදිහ. ආර්ට් තෙරපි කියලා කියන්නේ නිකන්ම අපි සාමාන්‍ය කරන විදිහට චිත්‍රයක් අඳිනවා, මියුසික් එකක් කරනවා, ඩාන්සින් කරනවා නෙමෙයි. ඒකෙදි අපි ඔකියුපේෂනල් තෙරපි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපි එක එක ක්ලයන්ට් එක එක ගෝල්ස් තියෙනවා. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අපි යම්කිසි කෙනෙක්ට ආර්ට් තෙරපි එකක් රෙකමන්ඩ් කරනවා නම් අපිට දැනෙනවා එයාට එයාගේ ෆීලිංග්ස් එක්ස්ප්‍රෙස් කරගන්න වචන වලින් අමාරුයි කියලා. ඒ වගේ වෙලාවට අපි ආර්ට් තෙරපි පාවිච්චි කරනවා ලැන්ග්වේජ් එකක් විදිහට. අපි ඒගොල්ලන්ට කම්ෆර්ටබල් විදිහට එයාලගේ ෆීලිංග්ස් එක්ස්ප්‍රෙස් කරන්න හදලා දෙන ප්ලැට්ෆෝම් එකක් විදිහට ආර්ට් තෙරපි කියන්න පුළුවන්. ඒ වගේම තවත් ආර්ට් තෙරපි වල නිරත වෙනකොට එහෙම නැත්නම් ඔයා චිත්‍රයක් අඳිනකොට ඔයාගේ මනසේ කාම් එක ඒත් එක්කම ඔයාගේ ඇටෙන්ෂන් එක එහෙම නැත්නම් අවධානය තියාගෙන ඉීමේ හැකියාව ටික ටික වැඩි වෙනවා. ඉතින් නූතන විද්‍යාවේ කියන විදිහට අපේ මොලේ තියෙන ඔයාගේ අවධානයට අදාළ ප්‍රදේශය, ඔයාගේ මතකයට අදාළ ප්‍රදේශය වගේ ප්‍රදේශ ආර්ට් තෙරපි එකකදී ඔයා එකම වැඩකට එකම සියුම් දෙයකට ඔයාගේ අවධානය යොමු කරගෙන ඉද්දි වර්ධනය වෙනවා කියන එක. ඒ විතරක් නෙමෙයි. ආර්ට් තෙරපි එකකදී අපි කියන්නේ දැන් ඔයාට හොඳටම චිත්‍ර අඳින්න උවමනාවක් නැහැ. ඔයාට පොඩ්ඩක් හරි ඔයාගේ ක්‍රියේටිව් ගතිය ඒ දේවල් දාලා ඔයා ආර්ට් තෙරපි එකක නිරත වෙලා ඉන්නකොට ඔයාට දැනෙනවා මට යම් කිසි දෙයක් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියන්නේ අර ડિප්‍රෙස් වෙලා ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක් කිසිම දෙයක් නොකර ඉන්නවට වැඩිය එයා යම් කිසි දෙයක එන්ගේජ් වෙනකොට එයාගේ මනසේ කියනවා ඔයා යම් කිසි දෙයක් කළා. ඒ පුංචි රිවෝඩ් එක එහෙම නැත්නම් ඒ පුංචි ඇගීම ඔයාගේ මනසේ දිගටම ආයෙත් ඇති වෙනවා. ඉතින් මේ දේවල් වලින් කියන්නේ මේ ආර්ට් තෙරපි කියන එකේ තියෙන විවිධ විද්‍යාත්මක පැතිකඩයක්. ඉතින්